හයි ෆ්‍රෙන්ඩ්ස් අද බලන්න යන්නේ පර්ෆෙක්ට් වර්ල්ඩ් 59 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් පර්ෆෙක්ට් වර්ල්ඩ් මුල් එපිසෝඩ්ස් ටික බලපු නැති කෙනෙක් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට පර්ෆෙක්ට් වර්ල්ඩ් කලින් එපිසෝඩ්ස් ටික බලන්න පුළුවන්. පර්ෆෙක්ට් වර්ල්ඩ් 58 වෙනි එපිසෝඩ් එක අවසන් වුණේ ජියාගේ රාජධානියේදී යුන්ෂි, ඇලෙක්සන් සහ ජියා මෙඩිකල් ගාඩන් එකේදී ඒ කතා කරමින් ඉද්දි සුප්‍රීම් එල්ඩර් ඒ ප්ලේස් එකට ආපු සීන් එකෙන්. හරියනම් අපි බලමු අද කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. හරි ගයිස්, එහෙනම් අපේ channel එක subscribe කරලා නැති යාළුවෝ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙනම යමු අද වීඩියෝ එකට. මේ එපිසෝඩ් එක ආරම්භයේදී සුප්‍රීම් එල්ඩර්ට ඇලෙක්ස් කියනවා එහෙනම් ඔයා මාව හඳුනගත්තා. අපි ඩීල් එකක් කරමුද කියලා. සුප්‍රීම් එල්ඩර් කියන්නේ මෙඩිසින් හෝලි ලෑන්ඩ් එක වෛද්‍ය දෙවියන් විසින් හදලා තියෙන නිසා ඔබ වගේ අයට කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා නිහඬව මායික එන්න කියලා. මේක අහන ඇලෙක්ස් සුප්‍රීම් එල්ඩර්ට පහර දෙනවා. නමුත් සුප්‍රීම් එල්ඩර්ට එයින් හානියක් වෙන්නේ නැහැ. ඒක දැකලා එතන හැමෝම පුදුමයට පත් වුණා. මෙයින් පසු ඇලෙක්ස් සුප්‍රීම් එල්ඩර්ට ඔහුගේ ට්‍රෙෂර් ටෙක්නික්ස් යූස් කරනවා. නමුත් එයින්ද ඔහුට හානියක් වෙන්නේ නැහැ. එල්ඩර් hina වෙද්දී ඇලෙක්ස් දැනගන්නවා සුප්‍රීම් එල්ඩර්ට අලුත් බලයක් ලැබිලා කියලා. මේ නිසා ඔහු ඇලෙක්ස්ට විහිළු කරනවා. ඉතින් ඇලෙක්ස් ජියාට සහ රූබිට එතනින් යන්න කියලා කියනවා ඔවුන්ට හානියක් වෙයි කියලා. නමුත් ඔවුන් ඇලෙක්ස්ට ඇහුම්කන් දෙන්නේ නැතුව ඔහු එක්ක සටන් කරන්න කියලා ඇලෙක්ස්ගෙන් ඉල්ලනවා. ඇලෙක්ස් තවත් පවර්ස් වලින් ඔහුට පහර දුන්නත් ඔහුව පරද්දන්න නම් බැරි වුණා. ඒ වෙලාවේ ඩේවිඩ්ව බේරගත්ත ගර්ල් පඩි පෙළක් හදලා ඇගේ ප්ලේස් එකට එන්න කියලා කියනවා. ඒක දකින ජියා ඇතුළු පිරිස ඔහුට එහෙ යන්න එපා කිව්වත් ඔහු එතනින් උඩට නගින්න පටන් ගන්නවා. ඒ ඩබල් පියුපිල් පැලස් එක. එහෙදී ඇලෙක්ස් ඒ ගර්ල්ගේ ඇස් දකිද්දි දැනගන්නවා ඇයත් ඩේවිඩ් වගේ දිත්ව ඇස් තියෙන කෙනෙක් කියලා. එතනදී ඇලෙක්ස් දැනගන්නවා ඩේවිඩ් තවම ජීවතුන් අතර කියලා. ඇය කියනවා මම ඔබව අහම්බෙන් දැක්කේ කියලා. ඇලෙක්ස්ගේ කඩුව දකින ඇය ඒ ස්වෝඩ් එක යූස් කරපු කෙනා ගැන ඇය කියනවා. ඒ වගේම ඒ කඩුව ගොඩක් කාලයක් සැඟවිලා තිබුණේ කියලා. ඔබ මේ ස්වෝඩ් එක ඔය වගේ බබලවන දවසක් එයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඇලෙක්ස් අහනවා ඔබ ගුයිව දන්නවද කියලා. ඒත් ඇය ඒ ගැන කියන්නේ නැහැ. ඇය කියන්නේ ඔබ ඉතා ඉක්මනින් යන්න ඕන. ඇය තවදුරටත් කියන්නේ ඔබේ පාසටහන් වල හඬ ඇහෙද්දිම මට දැනුණා ඔබ උසස් කියලා. මම හිතනවා ඔබට දවසක බ්‍රිලියන්ට් විදිහට බැබලෙන්න පුළුවන් කියලා. තවම ඔබ ඔහු එක්ක හරිම සටනට ආවේ නැහැ. කොහොම වුණත් ඔබ උසස්. දැන් ඔබ යන්න කියලා ඇය කියනවා. මේ අතර දිත්ව ඇස් ඇති ගර්ල්ගේ නිවස පෙන්නනවා. ඒ ගොඩක් අලංකාරව තිබුණා. ඒ වගේම ඇයටක පණිවිඩයක්ද තිබුණා. ඒත් එක්කම ඇලෙක්ස්ගේ අම්මවත් පෙන්නනවා. ඊළඟට ඇලෙක්ස් ඔහු හිටපු ප්ලේස් එකටම නැවතත් එනවා. පළමුවෙන්ම ඔහු සුප්‍රීම් එල්ඩර්ට පහර දෙන්න පටන් ගන්නවා. සුප්‍රීම් එල්ඩර්ට තවදුරටත් ඇලෙක්ස් එක්ක සටන් කරන්න බලය තිබුණ නැති නිසා ඔහු ඇලෙක්ස්ගෙන් සමාවිල්ලලා කියන්නේ ට්‍රෙෂර් එකක් දෙන්නම් කියලා. ඉතින් ඔහු ප්ලාන් ට්‍රෙෂර්ස් කීපයක්ම පෙන්නනවා. මේවා ඔක්කොම ඇත්ත ඒවා කියලත් ඔහු කියනවා. ඒත් එක්කම ඔහු තවත් ඩිවයිනයි ට්‍රෙෂර් එකක් ගැන ඇලෙක්ස්ට කියනවා. ඇලෙක්ස් අහනවා ඒ ට්‍රෙෂර් එක කොහෙද කියලා. එල්ඩර් ඔහුට බොක්ස් එකක් පෙන්නනවා. ලයන් කියනවා අතීතයේ මේ බොක්ස් එක තමයි ට්‍රෙෂර්ස් ගබඩා කරලා තිබුණේ කියලා. එල්ඩර් කියන්නේ ඒත් මේ තියෙන්නේ ඒ බොක්ස් එකේ එක කොටසක් විතරයි කියලා. ඇලෙක්ස් අහනවා අනෙක් කොටස කොහෙද කියලා. ඔහු ඇලෙක්ස්ට ඒ ගැන විස්තර කියමින් එක පෝටල් එකක් ඕපන් කරලා ඔවුන්ව වෙනත් ප්ලේස් එකකට අරගෙන යනවා. එතන ඒ බොක්ස් එක ගත්ත දේවදරුවගේ සිරුරක් තිබුණා. ඔහු ළඟම ඒ බොක්ස් එකේ අනිත් කොටසක් තියෙනවා දකිද්දි රෙඩ් බර්ඩ් ඒ බොක්ස් එක අල්ලනවා. කුරුල්ලට එයින් කම්පන ඇති වෙන්න ගන්නවා. ඒත් ඇලෙක්ස් ඔහුව බේරගෙන නැවතත් ඔවුන්ගේ ආරක්ෂිත ෂීල්ඩ් එකට යනවා. ඇලෙක්ස් අහනවා මේ ගැන ඇයි කලින් කිව්වේ නැත්තේ කියලා. දැන් සුප්‍රීම් එල්ඩර් එතනට එක සිසුවෙක් විසි කරනවා. ඒ නිසා ඒ සිසුව විනාශ වෙලා යනවා. ඉතින් යුන්ෂි කියනවා පළවෙනි කොටස යූස් කරොත් අනිත් කොටස් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇලෙක්ස් එහෙම කළත් ඒක සාර්ථක වුණේ නැහැ. ඊළඟට රෙඩ් බර්ඩ්, ලයන් සහ ඇලෙක්ස් නැවතත් ඔවුන්ගේ පවර්ස් යූස් කරලා උත්සාහ කරනවා. ඒත් එක්කම ඇලෙක්ස්ගේ ට්‍රෙෂර් එක පවර් බොක්ස් එක ලබා ගන්න try කරනවා. ඇලෙක්ස්ගේ ට්‍රෙෂර් වලින් එතනදී තවත් පෝටල් එකක් ඕපන් වෙනවා. මේ නිසා එතන හිටපු හැමෝම ඒ පෝටල් එක ඇතුළට ඇදිලා යනවා. ඉතින් ඔවුන් ඒ බොක්ස් එකත් එක්කම වෙනත් ප්ලේස් එකකට ටෙලිපෝට් වෙලා බිමට වැටෙද්දී ඇලෙක්ස් ඔහුගේ ට්‍රෙෂර් එකෙන් උදව් ඉල්ලද්දී ඔවුන් එක ෆ්ලෝටින් මැප් එකක් උඩට වැටෙනවා. පසු ඔවුන් හැමෝම ඒ මත වාඩි වෙලා සිතීමට අනුව ඉස්සරහට යනවා. පසු හදිසියෙම විවිධ දිශාවන්ගෙන් ඔවුන් පැත්තට විදුලි කම්පන එන්න පටන් ගන්නවා.
ඒකෙන් රතු කුරුල්ලා බය වෙද්දී ඇලෙක්ස් ඔහුට කරදර වෙන්න එපා. අපි මේ සිතියම විදිහට ගියොත් අපිට අනතුරක් වෙන්නේ නැහැ කියලා ඔහු කියනවා. දැන් සිතියමට අනුව ඔවුන් යද්දී ඉස්සරහින් එක වෝල් එකක් වගේ දකිනවා. හැමෝම හිතුවේ ඔවුන් හැමෝම ඒ වෝල් එකේ හැප්පෙයි කියලා. ඇලෙක්ස් කියන්නේ මේ මැප් එකේ දිශාව නිසා අපි ඉස්සරහට යන්න ඕනේ කියලා. ඔවුන් ඉස්සරහට යද්දී ඒ වෝල් එක පහු කරලා එක ප්ලේස් එකකට ළඟා වෙනවා. මේ වෙලාවේ ඩිවයිනට් ස්පොට් එක එතන පොකුණකින් එළියට එනවා. ඒ අවස්ථාවේදී සුප්‍රීම් එල්ඩර් ඒක තමන්ගේ කරගන්න ඒක සීල් කරනවා. ඒක දකින ඇලෙක්ස් ඒ ඩිවයිනට් පෝට් එක අල්ලගත්තත් සීල් එක නිසා ඔවුන් බිමට ඇදගෙන වැටෙනවා. මේක දකින ඇලෙක්ස් හැමෝටම කියනවා අපි කොහොම හරි එයාව නවත්තන්න ඕන කියලා. ඒ නිසා හැමෝම සුප්‍රීම් එල්ඩර් ළඟට යනවා. මේ සුප්‍රීම් එල්ඩර් ඩිවයිනට් ස්පොට් එකට බලය ලබා දෙන නිසා එයාලගේ උත්තරීතර වැඩිහිටියා ළඟට යන්න බැරි වුණා. දැන් සුප්‍රීම් එල්ඩර් ඩිවයිනට් ස්පොට් එක ලබා ගන්න try කරද්දී රෙඩ්බර්ඩ් නවත්තන්න උත්සාහ කරනවා. මේ නිසා සුප්‍රීම් එල්ඩර් රෙඩ්බර්ඩ්ව අයිස් ඇතුලේ හිර කරනවා. ඊට පස්සේ රෙඩ්බර්ඩ් ඇලෙක්ස්ගේ උදව්වෙන් අයිස් වලින් එළියට ඇවිල්ලා ආයෙමත් එල්ඩර් ළඟට යන්න උත්සාහ කරනවා. නමුත් එල්ඩර් එයාට එහෙම කරන්න ඉඩ දුන්නේ නැහැ. මේක දැකලා ඇලෙක්ස් සුප්‍රීම් එල්ඩර් ළඟට යන්න පටන් ගන්නවා. නමුත් සුප්‍රීම් එල්ඩර් ඇලෙක්ස්ව අයිස් වල හිර කරලා සතුටු වෙන පටන් ගන්නවා. මේ අතර ඇලෙක්ස් අයිස් වලින් එළියට ඇවිල්ලා සුප්‍රීම් එල්ඩර්ට පහර දෙනවා. ඒත් එල්ඩර් බෙල් තාක්ෂණය යූස් කරනවා. මේ අවස්ථාවේ ඒ ඩිවයිනර් ස්පොට් එක හැමෝගෙම ශක්තිය අවශෝෂණය කරගන්න පටන් ගන්නවා. සුප්‍රීම් එල්ඩර් ඒ නිසා හිතන්නේ දැන් එයාලා හැමෝටම ශක්තිය නැති වෙන නිසා ඊට පස්සේ එයාලා මැරෙයි. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ඩිවයිනට් ස්පොට් එක සුප්‍රීම් එල්ඩර්ගෙත් බලය උරා ගන්න පටන් ගන්නවා. ඒ නිසා උත්තරීතර වැඩිහිටියා ගොඩක් බය වෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ ඩිවයිනට් ස්පොට් එක පාලනයෙන් මිදිලා හැමතැනම පහර දෙන්න පටන් ගන්නවා. ඒකේ උත්තරීතර වැඩිහිටියා හිර වෙනවා. නමුත් අනිත් අය ඒකෙන් බේරෙන්න සමත් වෙනවා. ඊට පස්සේ දිව්‍ය අයිස් ලාපෙන් රන්වන් දෙයක් වගේ එළියට ඇවිල්ලා ඇලෙක්ස්ව ලුහුබඳින්න පටන් ගන්නවා. ඒක දැකලා ඇලෙක්ස් දුවගෙන ගිහින් කියනවා මේ දේ මම පස්සෙන් විතරක් යන්නේ ඇයි මම හරිම කඩවසම්ද කියලා. ලයින් කියනවා එහෙම වුණා නම් ඒක මගේ පස්සෙන් එන්න තිබුණනේ කියලා. එතකොට ඒ රන්වන් දේ ඇලෙක්ස් ළඟට ඇවිල්ලා නවතිනවා. ඊට පස්සේ ඒ ගෝල්ඩන් බෝල් එකෙන් ගෝල්ඩන් කැටපිලර් පැටියෙක් එළියට එනවා. ඔහුගේ නම යූ. ඒක දැකලා ඇලෙක්ස් සහ අනෙක් හැමෝම ගොඩක් පුදුමයටපත් වෙනවා. ඒත් එක්කම මේ එපිසෝඩ් එකත් අවසන් වෙනවා. හරි ගයිස්, එහෙනම් අපි බලමු කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Okay guys, see you next time.